Hi everyone, welcome to our channel. කොහොමද ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. බබාගේ කෑම සම්බන්ධව අද මම ඔයාලා එක්ක කාරණා කීපයක් ගැන කතා කරනවා. අපි යමු වීඩියෝ එකට. පළවෙනි කාරණය තමයි කවන වේලාව. ඕනම චූටි පැටියෙක් පැය 7ක් 8ක් හෝ පැය 11ක් 12ක් අවම වශයෙන් निराහාරව ඉඳලා තමයි උදේට නැගිටින්නේ. ඉතින් උතනදී අපි කරන වරදක් තමයි නැගිට්ට ගමන් කිරි දෙන එක. මේකත් අපි කරන ලොකු වරදක්. චූටි බණ්ඩි ගෙඩිය කිරි වලින් පිරුණට පස්සේ උදේ 10 මාර වගේ වෙනකන් එයාට කෑම කන්න බෑ. එහෙම කන චූටියොත් ඉන්නවා. අද මම කතා කරන්නේ කන්නේ නැති චූටියන්ට කවා ගන්න විදිහනේ. ඉතින් උදේ චූටියා නැගිට්ටම වතුර ටිකක් දීලා විනාඩි 5ක් 10ක් පරිසරය පෙන්නලා කුරුල්ලෝ පෙන්නලා ඇවිදලා එයාට කෑම කවන්න පටන් ගන්න. දෙවැනි කාරණය තමයි ස්ථානය. ආහාර පටන් ගත්ත දිනේ ඉඳන්ම බබාට කෑම කන්න નિયમિત ස්ථානයක් තෝරගන්න. ඒ වගේම ෆීඩින් චෙයා එකක් වගේ එකක් පාවිච්චි කරන්න. අනිත් විශේෂ කාරණය තමයි බබාව වඩාගෙන ඇවිද එක එක ඒවා පෙන්න කවන්න එපා. નિયમિત ස්ථානයේ තියලා බබා එක්ක කතා කර සින්දු කිය කතන්දර කිය කවන්න. විශේෂයෙන් බබාගේ ආහාර රුචිය වැඩි වෙන විදිහේ කතා කියන්න. උදාහරණ විදිහට හරිම රසයි, අම්මිත් කනවා, යේ අපි කන්නයි යන්නේ. ඒ වගේ සතුට ගේන වචන කියන්න. තව කාරණාවක් තියෙනවා. මේ දේවල් ඔයා තමයි කතා කරන්න ඕනේ. ඒ කියන්නේ එතනට ඇවිල්ලා ඒ දේවල් කියන්න ගෙදර වෙන කෙනෙක්ට ඉඩ දෙන්න එපා. එතකොට ඒ කෙනාට බබාගේ අවධානය යනවා. උදාහරණයක් විදිහට බබා වැඩියෙන් ආදරේනේ සීයාට. සීයා එතනට ඇවිල්ලා බබා එක්ක කතා කරොත් බබා හදනවා කෑම එක කන්නේ නැතුව සීයාත් එක්ක යන්න. චූටියා ඉතින් එහෙමනේ. එතකොට ඉතින් ඔයා මහන්සි වෙලා හදපු කෑම එක විසි කරන්න වෙන්නේ. ඒකට හැම වෙලේම බාධාවම පරිසරයක් තෝරගන්න. පුළුවන් නම් උදේට එළිය පේන ජනේලයක් ගාව වගේ කුරුල්ලෝ පේන ඒ වගේ තැනක් තෝරගන්න. දවල්ට හැමෝම කන කෑම මේසේ බබාටත් කෑම කවන්න රෙඩි කරගන්න. තුන්වෙනි කාරණය තමයි අමතර ආහාර. ප්‍රධාන වේල් අතරට දෙන අමතර ආහාරය කාබෝහයිඩ්‍රේට් අධික, සීනි අධික ආහාර දෙන්න එපා. අමතර ආහාරයක් ලෙස දෙන්න සුදුසු බිත්තර ඔම්ලට් එකක්, අලිගැට පේර ටිකක්, චීස් කෑල්ලක් ඒ වගේ ආහාර තෝරගන්න. හතරවෙනි කාරණය තමයි බබාට කෑම එපා කරන්න එපා. ඒ කියන්නේ ඔයා මාස 6න් කෑම පටන් ගන්න අලුත් අම්මා කෙනෙක් නම් මේන් මීල් එක විනාඩි 15ක් ඇතුළතත් පළතුරු තලපය විනාඩි 10ක් ඇතුළතත් සම්පූර්ණ කාලය පැය භාගයක් වගේ කාලයක් තියාගන්න. පැටියා චුට්ටක් ලොකු වුණාම තව විනාඩි 10ක් 15ක් උපරිම වැඩි කරත් ඊට වඩා කාලයක් කෑම එක්ක ගත කරන්න එපා. ගොඩ වෙලාවක් කෑම අත ගගා සීතල වෙච්ච කෑම අපි උනත් කන්න කැමති නෑනේ. වේල් තුන් විදිහකට දෙන්න. රස පාට වෙනස් කරන්න. කෑම දෙන භාජනය වෙනස් කරන්න. ඔය සමහර චූටි පැටව් කැමති අපි කනවා වගේ ලොකු පිඟන් වල කන්න. ඒ වගේ වෙනස් කරලා බලන්න. තව වරදක් තමයි සමහර වෙලාවට අම්මලා ෆුඩ් මේකර් එකේම අරන් ඇවිල්ලා බබාට කවනවා. ඊට පස්සේ ටික දවසක් යද්දි බබා ඒක දකිද්දිත් අඬනවා. ඉතින් ඒ වැරද්ද කරන්න එපා. පස්වෙනි කාරණය කෑම වේල් අතර පරතරය. මේක තමයි ගොඩක්ම වැදගත් කාරණය. මෙතනදී ප්‍රධාන ආහාර වේල් දෙක අතර පැය 4ක පරතරයකුත් අමතර ආහාරය ප්‍රධාන වේලට පැය 1මාරක් දෙකකට පසුවත් ලබා දෙන්න සැලකිලිමත් වෙන්න. අපි යමු 6 වෙනි කාරණයට. ආදරයට ගෙදර වැඩිහිටියෝ කරන වැරදි. චූටි පැටියට සැරෙන් සැරේ මොනා හරි කවන එක. ඒ කියන්නේ
ආච්චි කනකොට ඒකෙන් පොඩ්ඩයි තාත්ති කනකොට ඒකෙන් ටිකයි කවනවා. ඉතින් චූටියාගේ චූටි බණ්ඩිය ඒ කෑම වලින් පිරෙනවා. ඊට පස්සේ බබාට මහන්සි වෙලා හදපු පෝෂදායී කෑම එක බබා කන්නේ නැහැ. මෙහෙම ගෙදර අය කන කෑම බබාට කවනවා නම් බබා එයාගේ දවල් ආහාරය අරන් ඉවර වුණාට පස්සේ ඒ කියන්නේ හවස 3 වෙනකන් වගේ පොඩි දෙයක් දුන්නට කමක් නැහැ. මොකද අපි 3න් පස්සේ රෑ කෑම එක කන්න බණ්ඩිය ඉඩ තියාගන්න ඕනේ. එතකොට සවස 3න් පස්සේ රාත්‍රී ආහාරය ගන්න වෙලාව අතරට දෙන්න අමතර වේලට කාබෝහයිඩ්‍රේට් සීනි අවම පෝෂදායී කෙටි ආහාරයක් තෝරගන්න. 7 වෙනි කාරණය බබාගේ මල පහ ගැනත් සැලකිලිමත් වෙන්න. චූටි පැටියෙක් දවසම මල පහ පිට නොකළොත් ඒ හේතුව මතත් ඔයාගේ බබා කන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒකට අපිට පුළුවන් දවස් 2කට සැරයක් හෝ දවසක් කර දවසක් හෝ ගස් ලැබු වගේ පළතුරක් දෙන්න. ඒ හැරුණකොට ඒත් මල පහ පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් ඒ මලබද්ධය රෝග තත්ත්වය වෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. 8 වෙනි කාරණේ තමයි දරුවගේ වර්ධනයත් සමග ළමා සෞඛ්‍ය හා සංවර්ධන සටහන් පොතේ සඳහන් පරිදි කෑම ලබා දෙන්න. උදාහරණ විදිහට සමහර අම්මලා බබාට තාම බෑ කියලා හිතලා අවුරුද්දේ බබාටත් තලපයක් වගේ ආහාර කවනවා. ඒ වගේ දේවල් වලින් ගොඩක් බබාගේ ආහාර රුචිය අඩු වෙනවා. මගේ මතය තමයි විශේෂ වෛද්‍ය උපදෙසක් හැරුණුකොට කැබලි ආහාර කන්න පුළුවන් චූටි පැටියෙක්ට තලප ලෙස ආහාර නම් දෙන්න එපා. ඉතින් මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් මේ වගේ වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.